මම මේක කියලාම ඉන්නම් මට ආය පානදුරේ බණවලට කියන එකකුත් නැහැ. මොකක් හරි ක්‍රමයකින් බලහත්කාරකමක් ද්වේෂයක් පිට වෙනවා නම් පිට වෙන සොරයක් ගානේ වෛරයක් ඇති වෙනවා. දන්නවද මේ වෛරය කොහොමද පිරිමහන්නේ කියලා? අර මතකද ඊයේ පෙරේද අර පොඩි එකා කපලා මැරුවා. අවුරුදු 5යි. කවුද කැපුවේ? අම්මා. පින්නතුනේ පිහියේ හැටියට ඒක අරම අතුල්ලලා කපන්න බෑ. බෙල්ලක් කැපිය හැකිද? රාත්තල් 30 40 කව බරක් අතට එන්න ඕන මොකේද? සමහරු කියනව නේද තොපි මරාගෙන මැරෙනවා කියලා. ඔවල් ලේසි නෑ කිව්වා කියලා. පේනවද මරාගෙන මරණ හැටි? පුතා මරලා අම්මා මැරුණා. වෛරය කෙලවර. මිනිස්සු කියනව නේද ඔය කියන්නේ නැද්ද තොපි කනවා කියලා? මම දැකලා තියෙනවා බස්වල සමහර රියදුරු මහත්තුරු එහෙම දොස් පරස් කියනවා නෙමෙයි හොඳේ. බස් වලට එක්ක සෙනග ගන්න බැරි වෙලා වෙන බස් එකක් ගත්තාම පින්නොදෙන ටිකට් 3ක් ඇති. පිටිපස්සේ අල්ලනවනේ ග්ලාස් එක කුඩු වෙලා යන්න. රුපියල් 300කට විතර. වෛරය පිට කරන හැටි. මොකටද මිනිස්සු මේ හැල්මේ දුවන්නේ? හැම වෙලේම පිච්චි ඉන්නේ ඇයි? හැම වෙලේම අනෙක දිහා වෛරෙන් කාට හරි වැරදිච්ච ගමන් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සුන්ගේ හිතවල තියෙන කැතකම එළියට එනවා. මිනිස්සු පුළුවන් තරම් නිමෙන්න ඕන පින්නතුනේ. මිනිස්සු පුළුවන් තරම් සංසුන් වෙන්න ඕනේ. මිනිස්සුන්ට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. මේ කරුණු කාරණා නැති වුණොත් අත්වන ප්‍රතිඵලය මං ඊළඟට කියන්න. අර දැක්කද බදුල්ලේ ටවුන් එකේ පහුගිය දවස්වල අර අයියයි මල්ලි එක දිගට කපා ගත්තා. වෛද්‍යවරු කියනවා මේ හරි කරදරයක් මේ දෙන්න. ඇයි දෙන්න දෙමාරුවට කපා ගන්නවලු පින්නතුනේ. මට මතක නෑ මේ පැත්තෙම දර ඉස්පිරිතාලේ ඉන්නකොට අත කපාගෙන ආවේ බද්ද කෙරුවට පස්සේ. අත කපලා බද්ද කෙරුවා. ඉස්පිරිතාලෙට ගිහිල්ලා අත කපාගෙන ආවා. මේ සමාජෙච්චරට කුරිරුයි. මැදවච්චි. සුමානයක් ඇති. පුතා අම්මට පොරවෙන් කෙටුවා. දකින්න ඇති මං හිතන්නේ. මොනවාද මේ පිට වෙන්නේ? පිටුතුනේ මේ සංසාරේ අරගෙන එන වෛරය මං යෝජනා කරන්නේ ඒකයි. මරෙන්න කලින් වෛරය නවත්තන්න. මේකේ පිරිමහන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. වෛරක්කාරකම් පිරිමහන්න දෙයක් නැහැ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය කුසලස්ස උපසම්පදා කුසල් විතරක් කරගෙන මැරෙන්න පින්නතුනේ. සංසාරේ කවදානම් අපි ආයේ මිනිස් වෙලා උපදීද? සංසාරේ කවදා මේ වගේ ධර්මාසනයක් ඉදිරියේ ජීවමාන මගේ තථාගතයන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නාසේ මහා සංඝ රත්නය ඉදිරියේ ඉඳගෙන කවදානම් පින්නතුනි පන්සිල් අරගෙන බණ අහන්නද?